මම ආයුබෝවන් කියලා ඔබ සෑම වෙලෙම වගේම සාදරයෙන් පිළිගන්නවා BSN රවි TV YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ නැවක කරන drill සම්බන්ධව. mainly ප්‍රධාන වශයෙන් අපි drill කීපයක් කරනවා. මම ඔක්කොම කතා කරන්නේ නැහැ. මම පොදුවේ කතා කරන්නේ drill ගැන. මම drill කියපුවාම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. first fire drill, pollution drill, man overboard drill, steering failure drill, emergency fire pump drill වගේ එක එක drill වර්ග තියෙනවා. ඒ වගේම තමයි අපේ කට්ටිය ඒ drill වැඩි ගණන් ගන්නේ නැහැ. ඒක හන්ද මම එහි වැදගත්කම තමයි ඔයගොල්ලන්ට පොදුවේ කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම ආයෙත් මතක් කරනවා BSN රවි YouTube channel එක subscribe කරන්න, subscribe කරන්න, like කරන්න, share කරන්න, යාළුවන්ටත් බලන්න. ඇත්තෙන්ම ඔයගොල්ලන් CDC එක ගන්න කලින් ඔය drill ටික ඔක්කොම කරනවා. කරාට මොකද කරන්නේ? නැවට ගියාට පස්සේ drill එකක් කරනකොට කවුරුවත් ගණන් ගන්නේ නැහැ අපිට තියෙන duty වද අපිට තියෙන රාජකාරිය මොකද්ද කරන්න තියෙන්නේ මොකද්ද duty එකේ තියෙන වැඩේක drill එකක් කරන ගත්තාම පෙලක් කට්ටිය serious නැහැ. hina වෙනවා අතට කරනවා fire suit එක fireman office එක down කරන්න ගියාපුවාම කට්ටිය විහිළුවට වාගේ අඳිනවා කෑලි එහෙන් එල්ලෙනවා මෙහෙන් එල්ලෙනවා ඒව ඇත්තම වැරදි වැඩ. කොච්චර සීනියර් ඔෆිසර් කෙනෙක් වුණත් සීනියර් ඉංජිනේර් කෙනෙක් වුණත් රියල් ඉමර්ජන්සි සිටුේෂන් එකදී පැනික් වෙනවා. ඒ ඩ්‍රිල් වල ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ඇයි අපි ඩ්‍රිල් එකක් කරද්දී ෆුල් සීරියස් කරන්න ඕන කියලා. මොකද රියල් ඉමර්ජන්සි සිටුේෂන් එකදී අපි පැනික් නොවි තමන්ගේ රාජකාරියත් කරලා අනික් අයටත් උදව්වක් වෙන විදිහට අපිට අපේ රාජකාරිය කරන්න පුළුවන්. කාට හරි උදව්වක් කරන්න පුළුවන්. නැත්නම් අපිට අයයක් ආරක්ෂා කරන්න පුළුවන්. එක්කෝ නැවම වෙන්න පුළුවන්. එක්කෝ මෑන් ඕවර්බෝඩ් විච් අපේ යාළුවෙක් වෙන්න පුළුවන්. අපේ සගයෙක් වෙන්න පුළුවන්. එක්කෝ මකර ඉන්ජරියක් උන එක්කෙනෙකුට අපි ඒ වෙලාවේ ෆස්ට් එඩ් දෙනවා වෙන්න පුළුවන් හරියට. අන්න ඒකයි කරන්නේ. ඩ්‍රිල් එකක් කරනකොට කවුරුවත් විහිළුවට ගන්න එපා. ඩ්‍රිල් එකක් කරනකොට හරියට තමන්ගේ රාජකාරිය හරියට කරන්න. අපි හිතමු උදාහරණයක් ඔයාලට තියෙන්නේ BS set එක ඇඳ ගන්න ෆයර් ෆයිටිං කරන්න යන්න. BS set එක පෙලක් අය මොකද කරන්නේ? මාස්ට් එක ස්ට්‍රෙච් පුල් කරද්දී ඇදලා හිර කරද්දී බාගෙට හිර කර ගන්නවා. ඇත්තෙන්ම හුස්ම ගන්න පහසුයි කියලා හිතාගෙන. ඇත්තෙම රියල් සිටුේෂන් එක ඇත්ත ගින්නකදී ඔයා ඔය විදිහටම කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? අනෙක් අයගේ ජීවිත බේරා ගැනීම කෙසේ වෙතත් ඔයාගේ ජීවිතයට ප්‍රධාන වශයෙන් අනතුරක් සිද්ධ වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඔයා දැන් ඩ්‍රිල් එක වෙලාවෙත් ඔයා විහිළුවට වගේ මේක ඩ්‍රිල් එකක් නේ කියලා මාස්ට් එක හරියට දාගන්නේ නැහැ. හරියට ෆිට කරගන්නේ නැහැ. රියල් සිටුේෂන් එකේත් ඔයා ඒ විදිහට තමයි කරන්නේ. ඔයා ස්මෝක් එකක් මැද්දට, ගින්නක් මැද්දට ගියොත්, දුම් ගොඩක් මැද්දට ගියොත් ඔයාට වෙන්නේ ඔයාගේ මාස් එක අස්සට රිංගනවා ගෑස්, දුම, සැර රිංගනවා. එතකොට ඔයාටම තමයි ඔක්සිජන් ලෙවල් එක ඔයාගේ පල්ලෙහාට වැටිලා ඔයාට හුස්ම ගන්න බැරුව ඔයාට තමයි කරදරයක් වෙන්නේ. ඔයා කැෂුවල්ටි කෙනෙක් බේර ගන්න යනවට වඩා ඔයා ඊගාවට කැෂුවල්ටි කෙනෙක් වෙනවා. ඊගාවට අනික් මිනිස්සුන්ට ඊට වඩා කරදරයි ඔයාවත් බේර ගන්න තියෙනවා. ඩ්‍රිල් එකක් කරනකොට සීරියස් කරන්න හැමදේම රියල් සිටුේෂන් එක වගේ කරන්න. මට මතකයි මම 2000 මුල් භාගයේ හරි එක්ක 90 ගණන් වල හරි අපි ඩ්‍රිල් එකක් කරා සිංගප්පූරුවේදී. ඒකට අපි හෙලිකොප්ටර් එකක් ඉදන් පාවිච්චි කරා. සිංගප්පූරුවේ රජයත් එක්ක සිංගප්පූරු PSA එකත් එක්ක අපි සිංගප්පූරු ගවර්න්මන්ට් එකත් එක්ක එක්ක වෙලා තමයි අපේ කම්පැනි ඩ්‍රිල් එක ලෑස්ති කරලා තිබ්බේ. හෙලිකොප්ටර් එකක් ඉදන් ඒගොල්ලන් පාවිච්චි කරා කැෂුවල්ටිලා උඩට ගන්න මට හොඳට මතකයි. එතකොට මමත් ඒ හෙලිකොප්ටරේට ගියා. ඒ වගේ අපි හරියට ඩ්‍රිල් කරලා තියෙනවා. ඒක හන්ද තමයි අපිට ඕන විදිහට කතා කරන්න පුළුවන්. මම ඔයගොල්ලෝ කලින් කතා කරලා තියෙනවා සෙකන්ඩ් ඉන්ජිනේර් කෙනෙක් රියල් සිටුේෂන් එකදී පැනික් වුණ විදිහ. නිකන් ලොකු ගින්නක් නෙමෙයි එයාකෝන් එක ඇතුළට අපේ නැම ඇතුළට ආවා ස්මෝක් එකක්. ඒ වෙලාවේ අපි හැමෝම හොයද්දි මම නිකන් කෙටියෙන් ඔයගොල්ලන්ට කියන්නේ උදාහරණයක් වශයෙන් දැනගන්න. උදාහරණයක් වශයෙන් කියන්නේ ඒ වෙලාවේ අපිට සෙකන්ඩ් ඉන්ජිනේර් හොයාගන්න නැහැ. මොකද වෙලා තියෙන අන්තිම මොහොතේ අපි දකිද්දි බලද්දි එයා ලයිෆ් බෝඩ් එකේ ඉන්නවා. ලයිෆ් ජැකට් එකක් දාගෙන ලයිෆ් බෝඩ් එකේ එයා තනියෙන් ඉන්නවා. එයා කිසි දෙයකට අපිට උදව්වට ආවේ නැහැ. එයාට එන්න බෑ. එයා පැනික් වෙලා. ඒ කියන්නේ එයාගේ
කලින් එක්ස්පීරියන්ස් එකක් එක්ක නැවක ගින්නක් ඇති වෙලා ඒවත් එක්ක එයාගේ හිත පැනික් වෙලා තියෙනවා. ඉතින් අපි අන්තිමට තමයි සෙකන්ඩ් එන්ජින් හොයාගත්තා. දැන් අපිට එහෙම ලොකු ඩැමේජ් එකක් නැහැ. එයාකෝන් එකේ බෙල්ට් එකක් මොකක් හරි බර්ස්ට් වෙලා ඒකෙන් තමයි අපිට දුමක් ආවේ වෙන්ටිලේෂන් එකේ. ඒකයි මම කියන්නේ ඩ්‍රිල් එකක් කරද්දී ඔයාලා හැමෝම ෆුල් සීරියස් ඔයගොල්ලන්ගේ ඩියුටි ටික හරියට කරන්න. මම වැඩි ඒක ගැන කතා කරන්නේ නැහැ. මම අද නවතින්නම් ඔයගොල්ලන්ට වෙනද වගේ මම ආදරේ මතක් කරනවා BSA Ravi TV YouTube channel එක subscribe කරලා like කරන්න share කරන්න ඕන ප්‍රශ්නයක් තියෙන මයෙන් අහන්න. මගේ දැනුමේ හැටියට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න උපරිම උත්සාහ ගන්නවා. එහෙනම් ආයුබෝවන්. ඔබට ජය.